සෑරජාණන් වහන්සේ නමක් වැඳලා නැගිටිනකොට සසරේ හැඟවී තියෙන පිං මතුවෙනවා. ප්‍රශ්න කරදර අරුබ දෙනකොට ඒකයි සෑය වඳින්න ඕන. අරුබද ජීවිතයට පැමිණෙද්දී සෑයක් වඳින්න ඇවිත් ඒ සෑයට වැඳලා අපි නැගිටිනකොට අපේ සසරේ සැඟවුණු පිං මතුවෙනවා. ඒ නිසා ජීවිතේ හොඳට හිතට ගන්න. ජීවන ගමනේ පිංහතුනේ ප්‍රශ්න නැත්තේ කාටද? සමහරු හරි වැරදි අයෝනිසෝ මනසිකාරයක ඉන්නවා. සෑය වඳින පිං කරන අපටම ඇයි අප්පා ප්‍රශ්න? ඕක වැරදි කල්පනාවක්. ඔහොම නෙමෙයි යෝග ගැන හිතන්න ඕන. මේ ප්‍රශ්න අස්සෙත් සෑයක් වඳින්න පිනහ මට ඉතුරු වෙලා තිබ්බනේ. මේ කරදර ගොඩෙත් සෑරජාන් වහන්සේ නමක් ගොඩනංවන පිනකුත් අනේ මගේ ජීවිතේ තිබ්බනේ. මේ එකක් ඉවර වෙනකොට එකක් ප්‍රශ්න එන ජීවිතේ මටත් සංගරුවන දැක දැක දම් පූජා කර කර පින් කරගන්න වාසනාවකුත් ඉතුරු වෙලා තිබ්බනේ. ඒක තමයි හිතන්න ඕන. ප්‍රශ්න නැති සසරක් නැහැ පිංගුතුනේ. ප්‍රශ්න නැති සසරක් නැහැ. ප්‍රශ්න නැති සසරක් තිබ්බා නම් අප බුදුරජාණෝ සසරින් නිදහස් වෙන්න කියලා අපිට කියන්නේ නැහනේ. මේකේ ප්‍රශ්නමයි. ප්‍රශ්න වලට සමාන වචනයක් සසර. ප්‍රශ්න වලටම සමාන වචනයක් සසර. සසර කියන්නේම ප්‍රශ්නයක්. මේ සංසාර ගමන යනකොට ප්‍රශ්න ගොන්න ආස්සේ බුද්ධ රත්නේ මුණ ගැහිමයි වාසනාව. ධර්ම රත්නේ සංඝ රත්නේ මුණ ගැහිමයි වාසනාව. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා දහම් දෙසලා පිරිනුවම් පාලා අවුරුදු 1000 ගාණක් ගත වෙලා තියෙද්දි පිරිනිවන් වඩපු බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය අපේ හදවත් ඇතුළට දැනෙන විදිහට කියන්න කල්යාණ මිත්‍ර සම්පත්තියක් මුණ ගැහිම ඔයාලගේ මගේ වාසනාව.